2026 ජූනි 20 වෙනිදා අපිට මාර්ම කාර්යබහුල දවසක්. මොකද එකම දවසේ අපිට එකිනෙකට වෙනස් තැන් 3ක ඉවෙන්ට් 3ක් බාරගෙන තිබුණා. ඉතින් වෙනදා වගේම උදේ පාන්දරින්ම අපේ ටීම් එක වැඩ පටන් ගත්තේ හැම බඩුවක්ම හරියටම චෙක් කරලා වාහන වලට පටවා ගන්න ගමන්. වැඩේ සාර්ථක කරගන්න නම් ටයිම් මැනේජ්මන්ට් එක සුපිරියටම තියෙන්න ඕනේ. ඒ නිසා මුලින්ම අපේ ටීම් එකේ මිස්ටර් ජනිතව අපි එයාගේ ඉවෙන්ට් එකට පිටත් කරලා හැරියා. ඊට පස්සේ ඉතිරි ඉවෙන්ට් එකේ බඩු ටිකත් අපේ වාහනේට පටවගෙන මාත් මගේ ටීම් එකත් එක්කම ගමන ආරම්භ කරා. අපේ පළවෙනි නවතුමෝනේ වැල්ලම්පිටිය සැනෝවින් බැංක්වට් හෝල් එක. එතන තිබුණේ ප්‍රවීණා සහ ජොන්සන්ගේ ලස්සන වෙඩින් එක. ඉතින් එතනට අවශ්‍ය කරන අපේ ටීම් එකේ කට්ටියවයි බඩු ටිකයි බස්සලා මම ඊළඟ ඉවෙන්ට් එකට යන්න ඉක්මනටම පිටත් වුණා. මගේ ඊළඟ ටාගට් එක වුණේ වෝටර්ස් එජ්. එතන මට කරන්න තිබුණේ ඩිජිටල් ඔන්ලයින් ෆෝටෝ බූත් එකක්. ඇත්තටම මට හම්බුනේ මාරම ලස්සන නිදහස් අවුට්ඩෝර් ලොකේෂන් එකක්. හැබැයි එතන තිබුණු අධික හුළඟ නිසා බෑග්ග්‍රවුන්ඩ් එක එළිය සෙටප් කරන්න පුඩි බාධාවක් ආවා. ක්ලයින්ට්ගේ වැඩේ 100%ක්ම පර්ෆෙක්ට් වෙන්න ඕන නිසා මම තීරණය කරා සෙටප් එක හෝල් එක ඇතුලේ ලස්සනට කරන්න. කොහොම වුණත් සෙටප් එක ඉවර වෙලා මම වටපිටාවේ වීඩියෝ ටිකක් ගත්තා. ඇත්තටම වෝටර්ස් එජ් කියන්නේ මාරම ලස්සන ප්ලේස් එකක්. වගේම වෝටර්ස් එජ් එකේ හැමෝම ඩිජිටල් ෆෝටෝ බූත් එකකින් සෑහෙන්න එන්ජොයි කරා. මේ අතරේ වැල්ලම්පිටිය අපේ ටීම් එක වැඩි සුපිරියටම කරගෙන ගියා. ප්‍රවීණා සහ ජොන්සන්ගේ වෙඩින් එකට ආපු හැමෝම අපේ ෆෝටෝ බූත් එකත් එක්ක මාරම ෆන් එකක් ගත්තා. ඉවෙන්ට් එකම සාර්ථකව ඉවර කරලා අපි ආපහු ආවා. ඔය අතරේ මාලබී හොටල් ක්වීන්ස්බරි එකට ගිය අපි ජනිතා අයියත් ඉවෙන්ට් එක සුපිරියටම කරලා තිබුණා. ඒකේ වීඩියෝස් නම් අපිට ගන්න බැරි වුණා. හැබැයි ක්ලයන්ට් මාරම හැපි. ඉතින් එකම දවසේ මහන්සි වෙලා ඉවෙන්ට් 3ක් මේ වගේ සාර්ථකව ඉවර කරද්දි දැනෙන සතුට වචන කරන්න බෑ. ඔයාලගේ විශේෂ දවසක් මේ වගේම ලස්සන කරගන්න අපි ෆෝටෝ බූත් සර්විස් එකක් බුක් කරන්න පුළුවන්. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා.